එතකොට මීට පෙර අපි කතා කරා භාණ්ඩා සේවා නිෂ්පාදනය කිරීම සඳහා සම්පත් අවශ්‍යයි කියලා. ඒතර මේ සම්පත් ඊට පස්සේ අපි ප්‍රභේද විදිහට බෙදනවා. එතකොට ඒ වශයෙන් ගත්තාම අපිට අවශ්‍ය වෙනවා භූමිය. එතකොට භූමිය තියෙනවා නම් අපිට ඒ සඳහා ආදායමක් ලැබෙනවා. ඒකට අපි කියනවා බදු කුලිය කියලා. ඊට පස්සේ අපිට ශ්‍රමය අවශ්‍යයි. එතකොට ශ්‍රමය සඳහා අපිට ආදායමක් ලැබෙනවා වේතන හෝ වැටුප් කියලා. ඒතර මේ දෙක අතර වෙනස මොකක්ද කියලා ගත්තොත් එහෙම නිෂ්පාදනය කියන්නේ ක්‍රියාවලියක්. ඒතර ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමේදී අපිට සමහර කියන්නේ සමහර සේවකයෝ අපි කතා කරනවා ඍජුවම සම්බන්ධ වෙනවා කියලා නිෂ්පාදන ක්‍රියාවලියට. ඒතර ඒගොල්ලන්ට තමයි වේතනය ලැබෙන්නේ. ඒකේ අපි කතා කරොත් වඩු බාස්ලා මේසන් බාස්ලා වාගේ අය. ඊට පස්සේ වැටුප් කියලා කියන්නේ දැන් අපි හිතමු දැන් වඩු බාස් කෙනෙක් අපි ගෘහ භාණ්ඩ හදනවා. ඒතර ඒවා අපි මිලදී ගැනීම සඳහා යන්නේ ගෘහ භාණ්ඩ මාලිගයට. ඒතර මේ ගෘහ භාණ්ඩ මාලිගයේ සේවකයෝ ඉන්නවා. ඒ කියන්නේ අධ්‍යක්ෂවරු, කළමනාකාරවරු, ඩ්‍රයිවර්ලා, තව කම්කරුවෝ එහෙම ඉන්නවා. ඒතර ඒගොල්ලන්ට කියවන එක අපි කියනවා වැටුප් කියලා. ඒකට හේතුව ඒගොල්ලෝ නිෂ්පාදන ක්‍රියාවලියට වක්‍රව සම්බන්ධ වෙන නිසා. ඊළඟට අවශ්‍ය වෙනවා ප්‍රාග්ධනය. ඒතකොට අපිට ප්‍රාග්ධනය කියලා කියන්නේ අපිට ඇත්තට මුදල් අවශ්‍ය වෙනවා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒතකොට අපිට මේ මුදල් නැත්තම් මොකද කරන්නේ? අපි මුදල් ණයට ගන්න ඕනේ. ඒතකොට ණයට ගන්නකොට අපිට ඒ සඳහා ගෙවීමක් කරන්න වෙනවා. ඒක අපි කියනවා පොලිය කියලා. එහෙම නැත්නම් අපිට තියෙනවා නම් මුදල් අපිට තව කෙනෙකුට ණයට දෙන්න පුළුවන්. ඒතර ණයට දීම තුළින් අපිට ආදායමක් ලැබෙනවා නම් ඒක අපි කියනවා පොලිය කියලා. ඊට පස්සේ හතරවෙනි නිෂ්පාදන සාධකය තමයි අපි කතා කරන්නේ ව්‍යවසායකත්වය කියන එක. නැත්නම් උන්ත්‍රපන කියන එක. ඒ කියන්නේ ඔහුගේ කාර්යභාරය ඔහුගේ හෝ ඇයගේ කාර්යභාරය තමයි අර නිෂ්පාදන සාධක එකතු කරලා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම. ඒතර මේ සඳහා ඌට හෝ ඇයට ලැබෙනවා ලාභය. ඉතින් මේ විදිහට අපිට ආර්ථික විද්‍යාව තව දුරටත් කතා කරන්න පුළුවන්.